තාත්වික සංඛ්‍යා පාඩමේ සංඛ්‍යා වර්ග ටික පට් ගාලා මතක් කරගමුද? ගණිත සංඛ්‍යා, ප්‍රකෘති සංඛ්‍යා, ධන නිකිල, ඍණ නිකිල, නිකිල, පරිමේය සංඛ්‍යා, අපරිමේය සංඛ්‍යා, තාත්වික සංඛ්‍යා. ගණිත සංඛ්‍යා කියන්නේ ගණන් කරන්න භාවිතා කරන සංඛ්‍යා. ඒ කියන්නේ 1 2 3 4 වගේ සංඛ්‍යා. ඔය කියපු ගණිත සංඛ්‍යා ටික බිඳුවත් එක ගත්තාම ඒගොල්ලන්ට කියනවා ප්‍රකෘති සංඛ්‍යා. ඔය ගණිත සංඛ්‍යා වලටම තමයි අපි කියන්නේ පූර්ණ සංඛ්‍යා කියලා. ඒ පූර්ණ සංඛ්‍යා ධන ලකුණු සහිතව ලිව්වොත් ඒවා ධන නිකිල, ඍණ ලකුණු සහිතව ලිව්වොත් ඍණ නිකිල, ඒ වගේම ඔය සියල්ලම ධන නිකිල, ඍණ නිකිල බිඳුවත් එක එකට ගත්තාම ඒගොල්ලන්ට කියනවා නිකිල කියලා. ඉතින් ඔය කතා කරපු නිකිල දෙකක් හරය සහ ලවය විදිහට භාගයක් විදිහට ලිව්වොත් ඒගොල්ලන්ට අපි කියන්නේ පරිමේය සංඛ්‍යා. පරිමේය සංඛ්‍යා වලට භාග වගේම නිකිලත් අයිති. අපරිමේය සංඛ්‍යා කියන්නේ වර්ගමූල ලකුණු ඇතුළේ ලියන්න පුළුවන්. එහෙමත් නැත්නම් නිකිල දෙකක අනුපාතයක් විදිහට ලියන්න බැරි සංඛ්‍යා. තාත්වික සංඛ්‍යා කියන්නේ ඔය කියපු සියල්ලම. ඉහත සංඛ්‍යා සියල්ලම පොදු ලක්ෂණයක් අනුව වර්ග කරපු නිසා අපි දන්නවා මේ සියල්ල කුලක වලටත් අයිති කියලා. අපි බලමුද කුලක අංකණයෙන් මේවා කොහොමද අංකණය කරන්න කියලා. ගණිත සංඛ්‍යා එහෙමත් නැත්නම් කවුන්ටිං නම්බර්ස්. හැබැයි ඒවට කුලක අංකණයේ සංකේතයක් භාවිතා වෙන්නේ නැහැ. ප්‍රකෘති සංඛ්‍යා සඳහා නැචරල් නම්බර්ස් එහෙනම් n අකුර පාවිච්චි වෙනවා. නිකිල වලට අපි කියන්නේ ඉන්ටිජර්ස්. හැබැයි නිකිල සඳහා භාවිතා වෙන්නේ z අකුර. එහෙනම් නිකිල z, ධන නිකිල ඒ කියන්නේ positive integers z plus, negative integers z minus. පරිමේය සංඛ්‍යා සඳහා අපි q අකුර භාවිතා කරනවා. අපරිමේය සඳහා q dash. හැබැයි මේවට කියන්නේ rational සහ irrational numbers කියලා. ඒ වගේම අවසානයේ ඉහත සියල්ලම තාත්වික සංඛ්‍යා real numbers capital R අකුර භාවිතා කරනවා. ඔන්නේ නම් තාත්වික සංඛ්‍යා පාඩමේ සංඛ්‍යා වර්ගීකරණය කොටස විනාඩි 3කටත් අඩුවෙන් සම්පූර්ණයෙන් අපි කතා කරලා අවසන් කරා. ඉතින් ඔය වගේ ඔයාට අමතක වෙච්ච පාඩම් වල තියරි කොටස් නැවත ආවර්ජනය කරගන්න රැඳිලින්න ජීවිතේ කියා දෙන අපේ ගණිතේ පන්ති සංග මේ ගණන් විනාඩි 3